අයිබෝන් අදත් පිළිගන්නවා මිහිපිට අපේ YouTube නාලිකාවට ඔයාලා හැම දෙනෙක්ම. අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා ගොඩක් දෙනෙක් අපෙන් රික්වෙස්ට් කළා මතක ශක්තිය වර්ධනය කරගන්න විදිහක් නැද්ද කියලා. විශේෂයෙන්ම නංගිලා මල්ලිලා. ඉතින් ඔයාලා වෙනුවෙන් අද අපි ගෙනාවා මතක ශක්තිය වර්ධනය කරගන්න විදි ගොඩක් තියෙනවා. ඒ විදි ගොඩෙන් අපිට ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් ටිකක් සහ අන්තිමට ඉක්මනින් මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් ටිප් එකකුත් එක්ක. හරි. ඔක්කොටම කලින් වැදගත් කාරණාවක් තියෙනවා. ඒක තමයි අපේ මොලේ අපේ මනස වර්ධනය කරගන්න විදිය. මේකට මේ අපි කතා කරන හැම දෙයකටම කලින් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම. නැත්තම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම. අනිවාර්යෙන් ඇට වර්ග, පලා වර්ග, පළතුරු, ඒ වගේම මේදය වැඩි මාළු වර්ගයක් වගේ දේවල් වලින් යුක්ත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම අනිවාර්යයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ඒ තුලින් තමයි ඔයාගේ මොලේ වර්ධනය වෙන්නේ. අපි දැන් බලමු මේ මතක ශක්තිය වැඩි දියුණු කරගන්න විදිහ මොකක්ද? මේ ක්‍රමය මොකක්ද කියලා. එකම ක්‍රමය තමයි පාඩම් කරන එක. හරි. දැන් ඔයාලා හිතයි පාඩම් කරන්න පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්නේ නැහනේ. මේ වෙලෙත් පාඩම් කරනවනේ කියලා නේ. හරි. මම ඔයාලට මේක පුංචි උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද අපි පාඩම් කරන්න ඕනේ? ඇයි අපි පාඩම් කරන්නේ සහ මේ අපි පාඩම් කරන විදිහ වෙනස් විය යුත්තේ කොහොමද කියන එක ගැන. මුලින්ම අපි පාඩම් කරන්න ඕනේ ඇයි කියන එක පුංචි උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්. මතක තියාගන්න මේ උදාහරණයට ලොකු විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් තියෙනවා. අපි මේ විද්‍යාත්මක පැත්තට යන්නේ නැතුව අපිට තේරෙන භාෂාවෙන් කතා කරමු. ඔයා නොදන්න පාරක් තියෙනවා. ඔයාට යම්කිසි හේතුවක් හින්දා ඒ පාරේ දිනපතා වාහනයක මාසයක් යන්න සිද්ධ වෙනවා. මාසෙ ඉවර වෙනකොට මොකක් වෙයිද? ඔයා දිනපතා උදේ හවස ඒ පාරේ යනවා. බයිසිකලෙක් කියලා හිතන්න. එතකොට ඔයා දන්නවා ඒ පාරේ වංගුව තියෙන්නේ කොතනද? එතකොට මේ වංගුවේදී කොච්චර හිමින් යන්න ඕනේද? අනික ඔයා එකම වෙලාවෙ යනවා නම් ඔයා දන්නවා මේ වෙලාවේදී ඒ පාරේ කොච්චර වාහන ගොඩක් යනවද කියන එක. ඒ විතරක් නෙමෙයි. හෙලින් පාර පටන් ගන්නෙ කොතනින්? ඒ පාරේ මට වේගෙන් යන්න පුළුවන් නේද? ඒ වගේ කාරණා ගොඩක් එකම පාරේ එකම වෙලාවෙ මාසයක් විතර කාලයක් ගියොත් ඔයා දන්නවා. අන්න ඒ වගේ තමයි අපේ මනස. ඔයා එකම සබ්ජෙක්ට් එක හොඳට ටෙම්පරාදු වෙනකම් පාඩම් කළොත් ඔයාගේ මොලේ දන්නවා මෙන්න මේ කියන කාරණා ටික මෙන්න මේ විදිහයි කියලා. ඒ විතරක් නෙවෙයි එක්සෑම් එකකට ගිහලා උත්තර ලියනකොට අර ටික මොලේ තිබුණාට මදි. ඒක එළියට ඇද ගන්න. ඒකට තමයි අර දිනපතා යනවා කියන එක තියෙන්න ඕනේ. එතකොට ඔයා දිනපතා පාඩම් කරලා හරියන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. හිතන්න මොලෙන් ඇදලා ගන්න. අන්න එතෙන්දි තමයි අපිට වැදගත් වෙන්නේ මතක ශක්තිය කියන දේ. ඇද ගන්න අමාරුයි කියන එක. මේකට කොච්චර පාඩම් කළත් හරියන්නේ නැති කට්ටියක් ඉන්නවා. අන්න ඒ අයට තමයි දැන් මම මේ පළවෙනි ටිප් එක දෙන්නේ. ඔයාලා මෙන්න මෙහෙම කරන්න බලන්න. පැයක් ගන්න. පැයක් අරගෙන ඔයාලගේ සබ්ජෙක්ට් එක හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා ඉවරයි. පළවෙනි සබ්ජෙක්ට් එක ඕම් පාඩම් කරලා ඉවරයි. එක පැත්තකින් තියන්න. දැන් ඔයා පැය 3ක් යනකම් වෙන සබ්ජෙක්ට් පාඩම් කරන්න. පොඩි ඉන්ටර්වල් එකක් ගන්න නම් ගන්න, කනවා නම් කන්න. දැන් අර පැය 3 ගියාට පස්සේ ඔයා පළවෙනි පැයේ පාඩම් කරපු සබ්ජෙක්ට් එකේ පාඩම් කරපු දේවල් ගැන ඔයා මතක් කරන්න. මතක් කරාම මතක් වෙන්නේ නැත්තම් ආයි ඒ ටික ගන්න අරගෙන පාඩම් කරන්න. ඔයාලට පුළුවන් නම් පළවෙනි පැය තුල පොඩි ෂෝට් නෝට් එකක් ගහගෙන පාඩම් කරන්න. ඔයාලට පැය 3ක් ගියාට පස්සේ අමතක වුණොත් ටග්ගාලේ ෂෝට් නෝට් එක බලලා මතක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පැය 3ක් ගියාට පස්සේ මතක් කරලා මතක් නැත්තම් බලලා හරි මතක් කරගන්න. දැන් ඉවරයි. ඔයා සුපුරුදු විදිහට ඔයාගේ වැට්ටික් කරගෙන යන්න. ඔයා සාමාන්‍යයෙන් උදේ නම් ඒක කළේ ඔයායි හවස කොහොමත් පැය 12ක් විතර ගිහිල්ලා ඔයා නැවතත් මතක් කරන්න උත්සාහ කරන්න. මුලින්ම පාඩම් කරනවා පැය 3කින් ඔයා ඒක මතක් කරනවා. ඊට පස්සේ පැය 12ක්. සාමාන්‍යයෙන් මේක උදේ කරන්න ඕනේ. උදේ කළා හවස තමයි අර පැය 12ක් තියෙන එකම ගන්නෙ නැහැ. උදේ කළා හවස ආයෙ මතක් කරනවා. මතක් කළාට පස්සේ මතක් වෙන්නේ නැත්තම් නැවතත් සුපුරුදියට අර නෝට් එක බලලා මතක් කරගන්න. ඊට පස්සේ නිින්දක් කියන දේ අවශ්‍යයි නිදා ගන්න. පහුවදා උදේ නැවත මතක් කරන්න උත්සාහ කරන්න. ඔයාලට ඒක මතක් කරගන්න පුළුවන්. මතක් කරගන්න බැරි වුණොත් නැවතත් අර නෝට් එක බලන්න. එහෙම බලලා ඔයා ගැන අමතක කළා දවස් 3කට පස්සේ ආයෙ මතක් කරන්න උත්සාහ කරන්න. මතක් කරගන්න බැරි නම් නැවතත් නෝට් එක බලලා මතක් කරගන්න. ඊට පස්සේ ඔයා සතියක් ගිහිල්ලා ඒ නෝට් එක මතක් කරන්න උත්සාහ කළත් ඔයාලට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සතියක් ගිහිල්ලා උත්සාහ කළත් ඔයාලට ටක් ගාලා මතක් වෙනවා. මම කියනවාට මේක කරලා බලන්න. ඔයා මේ පැය 3න් මතක් කරන එක ඊට පස්සේ හවස මතක් කරන එක රැයක් ඉවරලා මතක් කරන එක දවස් 3කින් මතක් කර මේ රටාව හරියට සබ්ජෙක්ට් එකකට කළොත් ටිකක් කල් යනකොට ඔයාලට මේක දිගටම කරන්න ඕනේ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා දැන් පාඩම් කරලා පැය 3කින් නිකන් නෝට් එක බලුවාට පස්සේ
ආයෙ රෑ නිකම්ම මතක් වෙනවා. ඔයාගේ මනස ඒකට නිකම්ම හුරු වෙනවා. ඒ කියන්නේ දිගටම බලන්න ඕනේ නැහැ. ඔයාගේ මනසේ අර ධාරණ ශක්තිය වැඩි වෙනකන් සතියක් දෙකක් මේක කරන්න වෙයි. අන්තිම ටිප් එක. අපි බලමු දැන් මේක හරි ලේසි ටිප් එකක්. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා සුපුරුදු විදිහට පාඩම් වැට්ටික් කරලා රෑට නිදා ගන්න යනවානේ. රෑට නිදා ගන්න යනකොට ඔයා පාඩම් කරපු දේවල් නෙවෙයි. ඔයා උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදා ගන්න ඇඳට එන මොහොත දක්වා ඔයා කරපු ටික තියෙනවානේ. අන්න ඒ ටික ඔයා හොඳට මතක් කරන්න. මම උදේ නැගිට්ටා, මොන හේතුවක් කෑවා, යාළුවෝ හම්බෙන්න ගියා, ඊපස්සේ පාඩම් කළා, ක්ලාස් ගියා. ඒ වගේ ඔයා දවසේ කරපු හැම දෙයක්ම මතක් කරන්න. සමහර විට ඔයාට මතක් කරගන්න බැරි වෙයි. පළවෙනි දවසේ බැරි වෙයි, දෙවෙනි දවසේ බැරි වෙයි. හැබැයි තුන්වෙනි දවසේ පුළුවන්. සමහරවිට තව කෙනෙක්ට සතියක් ගිහිලා. කොහොම හරි. ඔයා හැමදාම රැයට නිදා ගන්න යනකොට ඔයා උදේ ඉඳන් මේ මොහොත දක්වා කරපු සියලු දේ ඔයා හොඳට මතක් කරන්න. මේක සති දෙකක් විතර කරාට පස්සේ ඔයාගේ ධාරණ ශක්තිය මාර විදිහට වැඩි වෙනවා. මම කියනවාට මේක කරලා බලන්න. මේක ගොඩක් දෙනෙට රිසල්ට් එකක් ගෙනල්ලා මතක ශක්තිය වැඩි දියුණු කරන්න පුළුවන් වෙච්ච දෙයක්. ඒ හින්දා අනිවාර්යයෙන් මේක කරලා බලලා සාර්ථක වුණොත් විතරක් මේ වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න.